චම්පිකලා හැම එකටම පැනලා ගන්න හදනවා. හොඳ. අද මම දැක්ක රාවේ පත්තරේ ජාතික චින්තනයේ උරුමකාරය බවටත් චම්පිකව පත් කළා තියෙනවා රාවේ වික්ටර්. වික්ටර් නෙවෙයි ජාතික චින්තනයේ උරුමකාරය කවුද කියලා තීරණය කරන්නේ. රතුලි පොත අතුරෙඩියේ රතන හාමුදුරුවෝයි මේ චම්පික රණවකයි මේ ජාතිකත්වයක් තියෙන මිනිස්සු නේද කියලා අහනවා. නැහැ. ඔවුන් ව්‍යතිරේක නෙවෙයි. ඔවුන් සැබෑවටම විජාතික කුලකේ ඉන්න මිනිස්සු. සැබෑවටම විජාතික කුලකේ ඉන්න මිනිස්සු. ඕන් ගැන මම දන්නේ 1987ටත් කලින්. ඔය ඉන්න චම්පික රණවකලා අද රනිල් එක්ක හිටියට මොකද රනිල්ගේ දවල පත්‍රිකාවට විරුද්ධව පාසල් ළමුන් පාරට බැස්වී චම්පික රනිල්ටත් පතගෙන චම්පිකටත් පතගෙන මේ රකින්නේ රනිල් එක්කද නිදහස් අධ්‍යාපනය රකින්නේ චම්පික තමයි හොරණ ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධායක. ඔහු තමයි මේ ශිෂ්‍යයන්ව පාරට බැස්වේ. ඊට පස්සේ ඔහු විශ්වවිද්‍යාලයට මොරටු විශ්වවිද්‍යාලයට එනකොට ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් හැටියට ආවේ. නමුත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බලාපොරොත්තු වුණා. ඌට ඒක ලැබෙන්නේ නැති බවත් ඔහු තේරුම් ගියා. ඒ නිසා ඔහු මොකද්ද කර්මයකට අපිත් එක්ක එකතු වුණා. අපිත් එක්ක කියලා කියන්නේ අපේ තිබුණනේ පොඩි දේශපාලන නුනත් ජාතික ව්‍යාපාරයක් තිබුණනේ අපේ ජාතික ව්‍යාපාරයත් එක්ක එකතු වුණා. වැඩි කල් හිටියේ නෑ. අපි ඔහුගේ පොතකුත් මුද්‍රණය කරුවා චින්තන පරිෂදයේ මගින් අපේ මග කියලා. ඊට පස්සේ ඔහු අපිට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා ජාතිකත්වයේ සම්පූර්ණයෙන්ම අතහැරලා මේ ජාතිය කියන එක මලකඳක්ය. ඕක උස්සගෙන යන්න බැරි අපිට. ඔය නලියා කිව්වට ජාතිය කියන එක උස්සගෙන යන්න බෑ. ජාතිය මලකඳක්ය. ඒ නිසා අපි වෙනින් පාරක යනවා කියලා වුන් ගිහිල්ලා මංගල සමරවිරලත් එක්ක වෙලා ජනතා මිතුරෝ හදාගෙන රටවැසි පෙරමුණ කියලා එකක් හදාගෙන ඒගොල්ලොත් එක්ක ෆෙඩරල් දෙන්න කතා කරුවා. රටවැසි පෙරමුණේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි ෆෙඩරල් දෙනවා කියලා. අද ඊයේ චම්පික කෙනෙක් නෙමෙයි මම මේත් කියන්නේ. 1994 මැතිවරණයේ මංගල සමරවිරට වැඩ කිරුවේ චම්පික. චන්ද්‍රිකාලත් එක්ක. ඒ චන්ද්‍රිකා එක්ක අර පැකේජ් දීම සඳහා මේක දැනගෙන අපි පැහැදිලිව ඒක එහෙම වෙනවයි කියලා කියද්දි චන්ද්‍රිකාවොත් මෙන්න මෙහෙම දෙයක් වෙනවයි කියලා කියද්දි ඔහු ගිහිල්ලා චන්ද්‍රිකාලට වැඩ කිරුවා මංගල සමරවිරට එක්කවලා. ඒ කරපු චම්පික දන්නවද? මෙහි පෝස්ටර් ගැව්වා යුද්ධය එපා කියලා. සාමය සඳහා යුද්ධයට විපක්ෂව පෝස්ටර් ගැව්වා. මම යුද්ධය කරන්න යුද්ධේ මුන්ව පරාද කරන්න ඕන කියලා මම කියද්දී යුද්ධයට විරුද්ධ පෝස්ටර් ගැව්වා. චම්පිකයි රාමදුරෝයි සාදාවත් කීප දෙනෙකුයි. ඊට පස්සේ අර සෝම හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තට පස්සේ මේ නිකන් රැල්ලක් වගේ එකක් පේන්න පටන් ගත්තා ජාතිකත්වයේ පැත්තට. ඒ රැල්ලත් එක්ක දැන් මෙයා ඉඳන් කිව්වා දැන් ඔන්න ඉල්ලුමක් තියෙනවා ජාතිකත්වයට කියලා මේ පැත්තට. මේ බලය ලබා ගැනීමට ආපු ගමනක් මිසක් ජාතිකත්වය වෙනුවෙන් ආපු ගමනක් නෙවෙයි. ඔහු මාක්ස්වාදයේ ඉඳලා ජාතිකත්වයට ආවා. ජාතිකත්වයේ ඉඳලා ආයිසරක් දෙමළ ජාතිවාදයට ගියා. ආයි ජාතිකත්වයට එනවා. දැන් ආයිසරක් දෙමළ ජාතිවාදයට ගියා. ඔහු දන්නේ එකම එක දේශපාලනයයි. ඔහුට තියෙන එකම එක චින්තනයයි. බලය සහ බලය පමණයි. ඒක නේ බලය සහ බලය කියලා පොතක් නෙවෙයි. ඔහු කරන්නේ කවුරු හරි මිනිහගේ කරපිටින් ගිහිල්ලා කවුරු හරි මිනිහෙක් ඇති කරන දේශපාලන ව්‍යාපාරයකට මැදිහත් වෙලා ඒකේ නායකත්වයට එන්න උත්සාහ කරන එක තමයි යා කරන්නේ. අපිත් එක වෙලා චින්තන පරිෂදේ නායකයා වෙන්න හැදුවා. ඒක බෑ කියලා තීරුම් ගත්තට පස්සේ ගියා. ඊට පස්සේ හෙළවුරුමේ හදලා සියලවුරුමේ ඉස්සලා ඇදුවා. එස්.එල්. ගුණසේකරට පන්නලා දාලා ඒකේ නායකයා වෙන්න පටන් හැදුවා. මහාචාර්ය බුද්ධා සේවිතාරණට මහාචාර්ය ඉන්ද්‍රරත්නට ගහලා එළෙව්වා ජාතික හෙළවුරුමේ. තිලක් කරුණාරත්නත් එක්කත් හිටියා. අද දෙගොල්ලෝ ආයිසරයක් එකට ඉන්නවා. තිලක් කරුණාරත්නයි චම්පිකයි.